අයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මේ වෙද්දි ඔයාලට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් බැංකු සහායක පුරප්පාඩුව සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්න ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම රජයේ රැකියාව සහ පෞද්ගලික අංශයේ රැකියාව ගැසටුණු ගමන්ම ඔයාලව දැනුවත් කරන්න WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට දාලා link එකක් description එකේ දාලා තියන්නම්. ඒකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු සහායකින් බඳවා ගැනීම සඳහා වන ගැසට් නිවේදනය මේ වෙද්දී නිකුත් කරලා තියෙන්නේ. මේකේ අධ්‍යාපන සුසුකම් වශයෙන් ගත්තොත් ඔයා අපත සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව ඒ වගේම අවම විෂයන් 5කට B සාමාර්ථ සහිතව ඉංග්‍රීසි භාෂාවට C සාමාර්ථයක්ද සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට B5කුයි C එකකුයි තියෙන්න ඕනේ. C එක ඉංග්‍රීසි වලට තියෙන්න ඕනේ. ඒ වගේම B5 යටතේ සිංහල හෝ දෙමළ ඒ වගේම ගණිතය ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් ඔයා B පාස් 3ක් අරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ ෆස්ට් ෂයි එකේ හෝ සෙකන්ඩ් ෂයි එකේ හෝ තර්ඩ් ෂයි එකේ B පාස් 3ක් තියෙන්න ඕනේ ඔයාලට මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරනවා නම්. ඔයාගේ වයස් සීමාව ගැන කතා කරොත් ඔයාගේ වයස අවුරුදු 18ත් 22ත් අතර වෙන්න ඕනේ. ඉහත මම සඳහන් කරපු සුදුසුකම් සම්පූර්ණ කරන අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරාට පස්සේ එයාලව තෝරගන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන තරඟ විභාගයකින් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් හෝ කිහිපයක් මගින්. මේකෙදි තරඟ විභාග ගැන කතා කරොත් ඔයගොල්ලන්ට පේපර්ස් 3ක් ලබා දෙනවා. මේ පේපර්ස් 3 තමයි සාමාන්‍ය බුද්ධිය, සංඛ්‍යාත්මක කුසලතා, ඒ වගේම අවබෝධය. මේ පේපර්ස් 3ම පැයක කාලයක් ඇතුළත ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඒ කියන්නේ එක පේපර් එකක් සඳහා ඔයාලට පැයක කාලයක් ලැබෙන්නේ. ඒ වගේම ලකුණු ප්‍රමාණය ලකුණු 100යි එක පේපර් එකක් සඳහා. ඒ වගේම මේ සඳහා ඔයා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් donate.lk වෙබ් අඩවිය හරහා ආයුධම් පත්‍ර යොමු කරන්න ඕනේ 2025 5 වෙනි මාසේ 23 වෙනිදා පස්වරු 9ට කලින්. වීඩියෝ එකේ ඉදිරියේදී බලමු කොහොමද ආයුධම් පත්‍රය යොමු කරන්න කියලා. ඒ වගේම විභාග ගාස්තු වශයෙන් ඔයගොල්ලෝ රුපියල් 600ක මුදලක් ගෙවන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් කාඩ් එකකින් හෝ ඩෙබිට් කාඩ් එකකින් ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධව සඳහන් කරලා තියෙනවා පුවත්පත් නිවේදනයේ සඳහා සුදුසුකම් සපුරා ඇති අය පමණක් ඉල්ලුම් කර ඇතයි යන පූර්ව නිගමනය මත පුවත්පත් නිවේදනයේ සඳහන් වයස් සීමාවට ඇතුළත් වන ආයුධම්පත් බාර ගන්න අවසාන දිනට හෝ දිනට පෙර නියමිත විභාග ගාස්තු ගෙවා ආයුධම්පත් නිවැරදිව මාර්ගගතව යොමු කර ඇති ආයුධම්කරුවන් වෙත විභාග කොමසාරිස් ජෙනරාල් විසින් මාර්ගගතව පමණක් ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට තනතුරට අදාළ නියමයන් හා කොන්දේසි ගැන කතා කරොත් පුහුණු කාලය වසර 2ක් වන අතර ඒ පුහුණු කාලය තුල ඔයගොල්ලන්ට 65ක මාසික වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ ඔයගොල්ලන්ට ස්ථිර රැකියාව ලැබුණාට පස්සේ ලක්ෂයකට ආසන්න වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් තමයි ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. මේ සුසුකම් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ආයුධ පත්‍ර යොමු කරන්න. දැන් අපි බලමු කොහොමද මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරන්න කියලා. මේ සඳහා ඔය ආයුධ පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් මුලින්ම ඔයගොල්ලෝ donate.lk වෙබ් අඩවියට එන්න ඕනේ. එහෙම ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා online applications EB exams කියලා. ඒක ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදියට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ අවසානයේට බලා ගන්න පුළුවන් banking assistant training in central bank කියලා. ඒකෙදි ඔයගොල්ලන්ට කැසට් පත්‍රය ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම instructions ඔයගොල්ලන්ට follow කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කිරීමට අදාළ සියලු ඉන්ස්ට්‍රක්ෂන්ස් ලබා දීලා තියෙනවා. ආයුධම් පත්‍ර යොමු කරන්න කලින් අනිවාර්යෙන් මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් හොඳට ෆලෝ කරන්න. ෆලෝ කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ආයුධම් පත්‍ර යොමු කරන්න. අපි දැන් බලමු ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ මෙතනින් තෝරගන්න ඕනේ apply කියන එක. apply කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම account එකක් හදාගෙන ඉන්න ඕනේ. ඔයා මීට කලින් මේක account එකක් හදලා තියෙනවා නම් ඔයාට username එක සහ password එක දීලා log වීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයා මුලින්ම ඔයාගේ NIC number එක දීලා ඊළඟට ඔයාගේ mobile number එක දීලා ඊළඟට ඔයාගේ email address එක දීලා ඔයා account එකක් හදන්න ඕනේ. account එක හැදුවට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට ඔයාගේ application එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ application එක ප්‍රධාන වශයෙන් කොටස් කීපයකින් සමන්විත වෙනවා. ඔයගොල්ලන් මෙතනින් බලා ගන්න පුළුවන්.
ඔයගොල්ලන්ගේ personal information, education qualifications, වගේම service and other, ඒ වගේම non related preference මේ විදිහට තමයි ඔයාලට fill කරන්න තියෙන්නේ. අපි මුලින් ඉඳලා application එක fill කරගෙන යන්. මෙතනින් ඔයාගේ medium එක තෝරන්න ඕනේ. ඊළඟට ඔයාගේ first choice එක ලබා දෙන්න ඕනේ exam එක පැවැත්වීම සඳහා. ඊළඟට ඔයාට තව නගරයක් තේරීමේ හැකියාව තියෙනවා. මේ නගරේ ඔයාට exam එක ලබා දෙන්න බැරි වුණොත් ඊළඟට ඔයාට ලබා දෙන නගරේ exam center එකේ ඔයාට exam එක ලිවීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයාගේ title එක මෙතන select කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ name එක initial උත් එක්ක මෙතන අහලා තියෙනවා. ඒ කියන්නේ last name එක සහ initial එක මෙතන fill කරගන්න ඕනේ. ඒ වගේම capital letters වලින් තමයි fill කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාගේ full name එක අහලා තියෙනවා. ඒ වගේම ඔයාගේ address එක අහලා තියෙනවා. ඒ වගේම postal town එක අහලා තියෙනවා. ඔයාගේ land phone number එක අහලා තියෙනවා. land phone number එකක් නැත්නම් ඔයා එතන fill කිරීමේ අවශ්‍යතාවය නැහැ. ඒ වගේම මෙතන mobile number එක අහලා තියෙනවා. mobile number එක වැඩ කරන mobile number එකක් දෙන්න. මොකද ඉදිරි දැනුම් දීම ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට කරන්නේ email address එකෙන් හෝ mobile number එකෙන් නිසා. ඊළඟට අහලා තියෙනවා වගේ email address එක. ඊළඟට අහලා තියෙනවා ශ්‍රී ලංකා පුරවැසියෙක්ද කියලා. මෙතන ඔයා years කියන එක දාගන්න ඕනේ. ඊළඟට ඔයාගේ date of birth එක අහලා තියෙනවා. ඊළඟට ඔයාගේ age එක මෙතන calculate කරලා දාන්න ඕනේ. ඊළඟට ඔයාගේ gender එක අහලා තියෙනවා. ඊළඟට ඔයාගේ civil status එක අහලා තියෙනවා. ඊළඟට education qualifications මෙතන fill කරගන්න ඕනේ. මෙතන ඔයාගේ all level exam එකට අදාළ school එක, year එක, index number එක සහ subject add කරලා ඔයාගේ result එක add කරගන්න ඕනේ. ඒ වගේම A level exam එකෙත් ඒ විදිහට year එක add කරන්න ඕනේ, school එක add කරන්න ඕනේ, index number එක ගහගන්න ඕනේ. ඊළඟට ඔයාගේ result එක add කරගන්න තියෙන්නේ. ඔයාගේ මොනවා හරි other qualifications තියෙනවා නම් ඒ කරපු course මොනවා හරි තියෙනවා නම් ඒ ටික මෙතන add කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ මොනවා හරි experience තියෙනවා නම් experience මෙතන add කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ non related preference දෙකක් මෙතන දාගන්න ඕනේ. කියන්නේ CV එකක් හදුවත් අපි දන්නවා අපි කාගේ හරි reference දානවා ඔයගොල්ලෝ ගැන විස්තර දැන ගැනීම සඳහා. ඒ වගේ reference දෙකක් මෙතන add කරගන්න ඕනේ. මේ දේවල් ටික add කරගත්තට පස්සේ ඔයාට මේ application එක submit කිරීමේ හැකියාව තියෙනවා මුදල් ගෙවීමෙන් පසුව. මේ විදිහට තමයි මේ සඳහා ආයුධ පත්‍රය යොමු කරන්නේ. මම හිතනවා මේ සම්බන්ධව ඔයගොල්ලෝ idea එකක් ලබා ගන්න ඇති කියලා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.